good morning. අද කතා කරන්නේ සෞඛ්‍ය හා නිරෝගීකම පිළිබඳව. එතකොට සෞඛ්‍ය හා නිරෝගීකම පිළිබඳව කතා කරන්නේ අද. එතකොට සෞඛ්‍ය කියලා අපි හඳුන්වන්නේ කායික මානසික සමාජීය සම්බරතාවය. තේරුණාද? හරි. අන්ඩර්ස්ටෑන්ඩ් කරගත්තද? හරි. ඊට පස්සේ නිරෝගීකම කියලා කියන්නේ මේ ලෙඩ රෝග වලින් තොරවීම. එතකොට නිරෝගීකම කියන්නේ ලෙඩ රෝග වලින් තොරවීම. අපි නිරෝගී පුද්ගලයෙක් බවට පත්වීම තමයි මේ නිරෝගීකම කියලා කියන්නේ. එතකොට කායික සම්බරතාවය, මානසික සම්බරතාවය, සමාජීය සම්බරතාවය. එතකොට සෞඛ්‍යවත් පරිපූර්ණ පුද්ගලයෙක් බවට පත්වීම තමයි සරලව මේ ඩිස්ක්‍රයිබ් කරොත්. හරි. දැන් ඊට පස්සේ අපි කායිකව මේ නිරෝගී වෙන්නේ කොහොමද? මානසිකව සුවපත් වෙන්නේ කොහොමද? සමාජයට අපි මේ නිරෝගී පුද්ගලෙක් විදිහට පෙනී ඉන්නේ කොහොමද කියන එක සරල ස්ටෙප් එක මම කියලා දෙනවා. තේරුණාද? හරි. අන්ඩර්ස්ටෑන්ඩ් කරගත්ත හරි. කායික මානසික සමාජීය සමබරතාවය. එතකොට නිරෝගීකම. නේද? එතකොට අපි දැන් අපි නිරෝගීකම ගත්තාම ලෙඩ රෝග වලින් තොරවීම නේද? ලෙඩ රෝග වලින් තොරවීම. එතකොට ලෙඩ රෝග වලින් තොරවීම ගත්තාම අපිට දැන් අපි දැන් රෝගී වෙනවනේ. එතකොට මේ රෝගී වෙන්න කලින් අපිට පුළුවන් මේ රෝගේ වළක්වා ගන්න. prevention of diseases නේද? රෝගේ වළක්වා ගන්න පුළුවන්. එතකොට අපි නිරෝගී පුද්ගලයෙක් බවට පත් වෙනවා මේ රෝග වලින් තොර වුණාම. ඊපස්සේ දැන් කායික මේ සම්බරතාවය ගැන කතා කරන්නේ. එතකොට කායික සම්බරතාවය ගැන කතා කරද්දී මේ තමන්ගේ නිරෝගීකම ගැන සැලකිලිමත් වෙන්න ඕන. තේරුණාද? එතකොට සමබල ආහාර වේලක් ගන්න ඕන, ජලය පානය කරන්න ඕන. එතකොට පෝෂ්‍යදායී ආහාර අපි සකස් කර ගන්න ඕන. එතකොට ඉදිරියේදී මම කියනවා මේ පෝෂණය ගැන හිතන්න, අපේ කායික සම්බරතාවය ගැන හිතන්න, අනුගමනය කරන්න ඕන ස්ටෙප් ටික මම ඊළඟ පියවරේදී ඔයාලට කියලා දෙනවා. රයිට්? හරි. ඊට පස්සේ කායික මානසික සම්බරතාවය. එතකොට පුතේ තමන්ගේ මනස නිරවුල් කරගන්න ඕන. එතකොට මනස නිරවුල් කරගන්න කියන්නේ මනස අපි නිරෝගී කරගන්න ඕන. මනස අපි කන්ෆියුස් නම් ස්ට්‍රෙස් වගේ තියෙනවා නම්, ડિප්‍රෙෂන් වගේ තියෙනවා නම් එතකොට අපේ මනස නිරවුල් නැහැ. එතකොට අපේ මනස අපි නිරවුල් කරගන්න ඕන. එතකොට නිරවුල් කරගන්න ඕන. එතකොට මනස නිරවුල් කරගන්න විදිහ මයින්ඩ් බැලන්ස් එක ගැන ඊළඟ ස්ටෙප් එකේදී මම කියලා දෙනවා. තේරුණාද? හරි. ඊට පස්සේ සමාජීය සම්බරතාවය. එතකොට දැන් අපි ලොකු සමාජයේ විශාල ජනගහනයක් ඉන්නවා. එතකොට අපි සමාජයට තමයි යන්නේ. එතකොට නිරෝගී කෙනෙක් විදියට අපි පෙනී ඉන්න ඕන. අපි දැන් යස් කියන තැනට නෝ කියනවා නේද? එතකොට අපි යන්නේ කොහෙද කියලා කියන්නේ නැහැ මේ ඒකට ඒ කියන්නේ නිවැරදි ආන්සර් එකට රිප්ලයි එක දෙන්නේ නැහැ නේද? අන්න ඒ වගේ දැන් මේ සමාජීය ප්‍රශ්න තියෙනවා. එතකොට අපි මේ සමාජයට ෆේස් වෙන්නේ කොහොමද කියන එක ගැන මම ඊළඟ ස්ටෙප් එකේදී කියලා දෙනවා. එතකොට කායික මානසික සමාජීය සම්බරතාවය. එතකොට අපි මේ අපේ කය නිරවුල් කරගන්න ඕන, මනස නිරවුල් කරගන්න ඕන. එතකොට අපි සමාජයට නිරෝගී පුද්ගලෙක් විදිහට පෙනී ඉන්න ඕන. පුතේ අපි සමාජයට මේ ලෙඩෙක් විදිහට, පේෂන්ට් කෙනෙක් විදිහට පෙනී හිටියොත් එහෙම අපිට සමාජයෙන් එන මේ කම්ප්ලේන්ස් වැඩි. එතකොට එයා පේෂන්ට් කෙනෙක් නේද? එයා මානසික රෝගියෙක් නේද? ඔන්න ඔය වගේ අයිඩියාස් අපිට දෙනවා. එතකොට මේවා අපි වළක්වා ගන්න ඕන. එතකොට දැන් නිරෝගී පුද්ගලයන්ට අපි පේෂන්ට් කෙනෙක් කියන්නේ නැහැනේ. කවුරුවත් කියන්නේ නැහැ නිරෝගී පුද්ගලෙකුට එයා පේෂන්ට් කෙනෙක් කියන්නේ නැහැ. එතකොට යම්කිසි රෝගී තත්වයක් මේ තිබිලා එයා දැන් යථා තත්ත්වයටපත් වෙලා නිරෝගී පුද්ගලයෙක් බවට පත් වෙනවා. එතකොට එයාට අපි පේෂන්ට් කෙනෙක් කියලා අපි හඳුන්වන්නේ නැහැ. තේරුණාද? එතකොට පේෂන්ට් නිරෝගී වුණාට පස්සේ එයා නිරෝගී පුද්ගලෙක් කියලා තමයි අපි අයිඩෙන්ටිෆයි කිරීමක් කරන්නේ. එතකොට දැන් කායික මානසික සමාජීය සමබරතාවය. තේරුණාද? දැන් අපි බලමු කය නිරවුල් කරගන්නේ කොහොමද කියන එක ගැන අවබෝධයක් තියෙන්න ඕන. එතකොට මනස නිරවුල් කරගන්නේ කොහොමද කියන එක ගැන අපි අවබෝධයක් තියෙන්න ඕන. සමාජයට අපි නිරෝගී පුද්ගලයෙක් විදිහට ෆේස් වෙන්නේ කොහොමද කියන එක ගැන අපිට අවබෝධයක් තියෙන්න ඕන. තේරුණාද? හරි. දැන් මනස නිරවුල් කරගන්න නම් පුතේ දැන් මානසිකව අපි හැමෝටම යම්කිසි සයිකියාට්‍රික් ප්‍රොබ්ලම් එකක් තියෙන්න පුළුවන්.
එතකොට ඒක දැන් පුද්ගලයන් 10 දෙනෙක් ගත්තොත් එහෙම මනස නිරවුල් නැහැ කන්ෆියුස් ස්ට්‍රෙස් නේද? ඒ කියන්නේ ලොකු ප්‍රශ්න කියන්නේ. දැන් ප්‍රශ්න වලට මේ ඔරොත්තු දෙන හැකියාවක් නැහැ. සමහර අය සෙන්සිටිව් පර්සන්ස්ලා ඉන්නවා නේද? සමහර අය ඔරොත්තු දෙනවා ඒ ප්‍රශ්න වලට. සමහර අය දරා ගන්න බැරුව මිය යනවා. ඔන්න ඔය වගේ මනස නිරවුල්ුනේ නැත්නම් එතකොට මේ අනවශ්‍ය ප්‍රශ්න ඔලුවට දාගන්න එපා. අඩුම තරමේ නිවස තුලවත් රැඳිලා ඉද්දි නිවස තුලට මේ බාහිර ප්‍රශ්න මේ එන ප්‍රශ්න අවම කරගන්න ඕන. තමන්ගේ මනස නිරවුල් කරගන්න. එතකොට තමන් මේ තමන් මනස නිරවුල් කරගන්න සරල ස්ටෙප් එකක් මම කියලා දෙනවා. එතකොට මේ ඊට පස්සේ මේ සමාජයේ තියෙන ප්‍රශ්න දැන් ගොඩක් අය සර්ච් කරනවානේ. ඒ සර්ච් කරේ නැත්නම් ඔයාලට මේ සමාජය ගැන තේරෙන්නේ නැහැ. අන්ඩර්ස්ටෑන්ඩ් කරගන්න බෑ. කෙනෙක් එක්ක කතා කරන්නේ නැහැ. නේද? කෙනෙක් එක්ක ෆේස් වෙන්නේ නැහැ. නේද? එතකොට තමන්ට අඩුම තරමේ තමන්ගේ පවුලේ ෆැමිලි මෙම්බර්ස්ලා ගැන පොඩ්ඩක් සර්ච් කරලා බලන්න නේද? එතකොට ඒගොල්ලෝ ගොඩක් අය ඉන්නවා දැන් තමන්ගේ වයිෆ් එක කතා කරන්නේ නැහැ, ගර්ල්ෆ්‍රෙන්ඩ් එක කතා කරන්නේ නැහැ, බොයිෆ්‍රෙන්ඩ් එක කතා කරන්නේ නැහැ, අම්මා තාත්තා එක කතා කරන්නේ නැහැ, ෆේස් වෙන්නේ නැහැ. එතකොට සහෝදර සහෝදරියෝ එක්ක මේ ඩිස්කස් කරන්නේ ගොඩක් වෙලාවට සාකච්ඡා කරන්නේ ෆේස් වෙන්නේ. එතකොට මේවා මේ මානසික ප්‍රශ්න. එයා සමාජයට ඔයා මුණ ඉස්සරහට ස්ටෙප් එක තියෙන ඔයා සමාජයට. ඔයා අවුරුදු 18න් පස්සේ ඔයා යන්නේ සමාජයට. එතකොට මේ සමාජය ගැන අවබෝධයක් අපිට තියෙන්න ඕන. තේරුණාද? එතකොට කායික මානසික සමාජීය සම්බරතාවය ගැන තමයි කතා කරන්නේ. නිරෝගීකම ගැන කතා කරනවා. එතකොට පුතේ කවුරුවත් තමන්ව නිරෝගී කරන්නේ නැහැ. එතකොට තමන් තමයි නිරෝගී පුද්ගලයෙක් බවට පත් වෙන්න ඕන. එතකොට නිරෝගී පුද්ගලයෙක් බවට පත් වෙන ස්ටෙප් එකක් මම කියලා දෙනවා. එහෙමනම් කායික මානසික සමාජීය සම්බරතාවයෙන් යුතු නිරෝගී පුද්ගලයෙක් බවට පත් වෙන්න ඔබත් උත්සාහ ගන්න. ස්තුතියි.